හීන දකින්නකොට අපි කොච්චර වෙලාවක් ඒ හීන දකින්නද කියලා වට හිතලා තියෙනවද? සමහර හීන දිනන දවස් ගණන් යනවා. සමහර ඒවා අපිට තේරෙනවා පැය ගණන් යනවා. හැබැයි වදන්නවද මේ දකින්න හැම හීනෙම උපරිම විනාඩි 20කට යටත් වෙලා තමයි අපි දකින්නේ. මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් රැට හීන 4-5ක් සමහරට 6ක් විතර දකිනවා. හැබැයි අපිට මතක හිටින්නේ මේ හීන වලින් එකක් හෝ දෙකක් විතරයි. අපි නිදා ගන්නකොට අපේ මොළය පැය 4කට 6කට වරක් රිපීට් අයි මූවමන්ට් එකට යනවා. මේක ගැන මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. බලමු REM ස්ලීප් මූවමන්ට් එක කියන්නේ මොකක්ද කියලා. මේ රිපීට් අයි මූවමන්ට් ස්ලීපින් කියන්නේ අපි නිදාගෙන ඉන්නකොට අපේ ඇහි බෝලේ චලනය වීමක් වගේ වෙනවා. මේකත් එක්ක අපේ මොළය ගොඩක් ක්‍රියාකාරී වෙනවා. ක්‍රියාශීලී වෙනවා. හැබැයි ඒකත් එක්ක අපිට ගොඩක් වෙලාවට ස්වාභාවිකවම හදවතේ ගැස්ම ශරීරයේ උෂ්ණත්වය මේවා වෙනස් වෙනවා. මේවා අස්ථාවර වෙනවා. ඒත් එක්කම හැබැයි මාංශ පේශි චලනය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවක තමයි අපි මේ රිපීට් අයි මූවමන්ට් කියන්නේ ඇස් වලින් තමයි අපි මේ අවස්ථාවට යන්නේ. ඉතින් මේ හීන දකිද්දි හීන මිනිත්තු 5 සිට 20 දක්වා අදීර ගණනක සිද්ධ වෙනවා. පළවෙනි REM අදීරය. ඒ කියන්නේ රිපීට් අයි මූවමන්ට් අදීරයේදී අපි නිදාගෙන මිනිත්තු 70වත් 90කට පස්සේ තමයි මේක පටන් ගන්න. එහිදී අපි විනාඩි 5ක විතර හීනයක් දකිනවා. ඊට පස්සේ ඊළඟ අදීරයේදී විනාඩි 10ත් 15ත් අතර හීන දකිනවා. ආය අවසාන රිපීට් අයි මූවමන්ට් අදීරයේදී අපි විනාඩි 20ක් හීන දකිනවා. හීනවලදී අපිට කාලය කියන එක ගත වෙන්නේ ගොඩක් හිමින්. ඒ කියන්නේ අපි විනාඩි 5ක හීනයක් දකිද්දි, ඒ කියන්නේ පෘථිවි කාලයෙන් විනාඩි 5ක හීනයක් දකිද්දි මේ විනාඩි 5 හීනය සමහර විට අපි දකින හීනය ඇතුලේ දවස් 3ක 4ක හීනයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විනාඩි 20ක වගේ හීනයක් දකිද්දි අපි මාස ගානක හීනයක් දැකලා වෙන්න පුළුවන්.